කොණ්ඩේ කපා ගත්තා. දැන් ඉතින් පොඩ්ඩක් සීතලයි. තමාර 7:30 විතර ඇති. වැඩ ඔක්කොම ඉවරලා ඉතින් පොඩි රිලැක්ස් එකක් ආවට පස්සේ තමයි ඉතින් ඔන්න අවුරුදු කමාරකට පස්සේ වාගෙන ඉදපු කොණ්ඩේ මං කැපුවා. දැන් මේ ගෙදරට යන ගමන් පොඩි වාගේ බඩුවක් ගත්තා. හේම පොඩි බුක් එකකුයි ස්වීට්ස් වගේකුයි. ඒ ගමන් එන ගමන් තමයි මං කොණ්ඩෙත් කපා ගත්තේ. යුරෝ 20ක් ගියා කොණ්ඩේ කපන්න. කොණ්ඩේ රවුලයි ඒ ටික වැඩේ කරන්න විතරක්. ඉතින් හැමදේම මේ තමයි. ඉතින් මේ ජීවත් වෙනව නම් මේ ඔයගේ තම ගණන්. ඉතින් මේ සාමාන්‍ය අඩු ගාණක්. මේ යුරෝ 20ක් කියන්නේ මෙහෙ නම් පොඩි දැන් පොඩි තැනකින් කපපු හින්දා තව තැන් තියෙනවා 80යි 80යි 60යි 50යි ලොකුලෝ ගෑනු අයන්ට නම් ගොඩක් ගණන් වැඩි. ඒගොල්ලන්ගේ ඉතින් විලාසිතා මෙහි ගොඩක් වැඩි. ඉතින් නේල් පොලිෂ් කරන්නයි, හෙයාර් ඩ්‍රෙසින් කරන්නයි ගොඩාක් දේවල් තියෙනවා. මේකප් වලට එහෙම ගොඩාක් ගෑනු අයන්ට ඉතින් මේ පැත්තෙන් ගලන් පිරිමි අපිට පොඩ්ඩක් කොණ්ඩේ කපා ගන්නයි උච්චර තමයි. ඉතින් ස්ටයිල් විදිහට කරගන්නවා නම් එහෙමයි. ස්ටයිල් නැති විදිහට මම පොඩ්ඩක් ස්ටයිල් විදිහට කරේ නෑ. මගේ පොඩ්ඩක් කොණ්ඩේ මේ යන්න ගත්තා. මේ සීතලටයි රස්නේ උණු වතුර නාන හින්දා ඉන්නේ නැති. මම මේ ෂැම්පූ එකක් ගත්තා ડોක්ටර් කෙනෙක්ට පෙන්නලා. ඉතින් මේ ෂැම්පූ එකක් යූස් කරනවා. ඔක තමයි ඔන්න යුරෝපේ ආවනම් ඕක තමයි ඉතින් සීන් එක. හම්බෙමු තව එකකින්. ඉතින් කොණ්ඩේ කලාගෙන ගෙදරට ආවා. වෙලා ඉන්නේ.